शमीशान निर्वाण रूपम् කතරගම රහස් ජනප්‍රවාද සහ වල්ලි අම්මාගේ ආදර කතාව. ශ්‍රී ලංකාවේ දකුණු දිග ගැඹුරු වනාන්තර අතර සැකවුණු අද්භූත පූජනීය භූමියක් තියෙනවා. ඒ තමයි කතරගම. අද ලක්ෂ ගණන් භක්තිකයන් යන මේ ස්ථානය අතීතයේ යක්ෂ, වැදි සහ වානාන්තර ආත්මවලින් පිරුණු අභිරහස් භූමියක් බව ජනප්‍රවාද කියනවා. කතරගම කියන නම හැදුනේ කදිරගම කියන පැරණි නාමයෙන් කියලා විශ්වාස කරනවා. කදිර කියනවා මුරුගන් දෙවියන්ට සම්බන්ධ නමක්. ගම කියනවා වාසස්ථානය. කාලයත් එක්ක කදිරගම කියන නම කතරගම බවට වෙනස් වුණා කියලා කියනවා. හැබැයි කතරගම ප්‍රසිද්ධ වුණේ නම නිසා විතරක් නෙවෙයි. ඒකට හේතුව දුටුගැමුණු රජතුමාගේ අභිරහසිය. දුටුගැමුණු රජතුමා දකුණු වනයේ හරහා ගමන් කරන අතර මේ භූමියට පැමිණි බව ජනප්‍රවාදවල සඳහන් වෙනවා. ඒ වෙලාවේ රජතුමාට මේ භූමියේ විශේෂ බලයක් තියෙනවා වගේ දැනිලා තිබුණා කියලා කියනවා. එතකොට රජතුමා මෙහෙම ප්‍රාර්ථනා කරනවා. මගේ යුද්ධය ජයග්‍රහණය වුණොත් මේ භූමියේ පූජනීය ස්ථානයක් ඉදි කරනවා. ඊට පස්සේ රජතුමා වැඩිහිටි කන්ද ප්‍රදේශයන් හිය විදිනවා. ගැඹුරු වනානතරය මැදින් පියාසර කරපු ඒ හිය ගොස් වැටෙන්නේ අද කතරගම දේවාලය තියෙන භූමියට කියලා ජනප්‍රවාද කියනවා. රජතුමා ඒක දෙවියන්ගෙන් ලැබුණු ලකුණක් ලෙස සලකලා එම ස්ථානයේ දේවාලයක් ඉදි කරනවා. කතරගම තියෙන ප්‍රසිද්ධම තවත් එක් කතාවක් තියෙයි. ඒ තමයි වල්ලි අම්මාගේ ආදර කතාව. වල්ලි අම්මා කියන්නේ වැදි ගෝත්‍රයක ලස්සන තරුණයක්. ඇය කැලයාවේ කෙත් රකිමින් ජීවත් වෙද්දී කතරගම දෙවියන් ඇයව දැක ආදරයක් කරනවා. දෙවියන් සාමාන්‍ය මනුස්සයෙක් ලෙස ඇය වෙත ගියත් වල්ලි ඔහුව ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ දෙවියන් විවිධ වෙස් ගන්නවා. වයසක යාචකයෙක් ලෙස, දඩයක්කාරයෙක් ලෙස, වැඩි මිනිසයක් ලෙස. හැබැයි වල්ලි කැමති වෙන්නේ නෑ. අන්තිමේදී දෙවියන් තම සහෝදරයාගෙන් උදව් ඉල්ලනවා. ගණ දෙවියන් විශාල අලියෙක්ගේ වෙස්ගෙන කැලේට පැමිණෙනවා. කැලේ දෙදරවමින් එන අලියා දැකලා බයවුණු වල්ලි අසල හිටපු වයසක ඒ මොහොතේ වයසක මිනිසා තමා සැබෑ ස්වරූපය පෙන්වනවා. ඒ ඔහු කතරගම දෙවියන්. ඊට පස්සේ වල්ලි අම්මා සහ කතරගම දෙවියන් එක්වනවා කියලා ජනප්‍රවාද කියනවා. අදත් කතරගම කියන්නේ භක්තිය, ආදරය, යුද්ධය සහ ජනප්‍රවාද එකට බැඳුණු ශ්‍රී ලංකාවේ අභූතම පූජනීය ස්ථානවලින් එකක්. තවත් මේ වගේ වැදගත් තොරතුරු දැනගන්න අපේ YouTube channel එක subscribe කරන්න.